අයිබෝන් කියල පිළිගන්න සිංහටෙක් ගයිඩ YouTube චැනලකට වාල හැමෝම ඉතින් අද මේ වීඩියෝකින් අපි බලමු වාලා නිතරම් පාවිච්චි කන වින්ඩෝස් වල තියෙන වින්ඩෝස් ෆොටෝස් කියන අප එකේ තියෙන ඒ වැඩ ඇතුනක් ගැන ඉති මේ වීඩියෝ එක වාල සම්පූර්ණයම බැලුව අනිවාරෙන් වලට අධ්‍යන්දයක් ඉගෙනගන්න පුළුවන්ගේ ඇති මේ ෆීචස් කාලිකන තිබත් මන්දකල් තියෙන ගොඩ දෙනෙක් මේ ෆීචස් පාවිච්චි කරන්න ඒවාට වාල මේ ෆීචස් ටික පාවිච්චිකරත් වලක් වැඩ ගොඩක් ලේසි කරගන්න පුල ඉති එනම් වැඩිකත නැතු වීඩියකට කියල බලමු කොහොමද මේ ෆීචස් ටික ඇක්සස් කරන්න කියලා ඉති මුලිම කියන්න ඕනේ මේ ෆීචස් පාවිච්චි කරන්න වලට කිසිම ඉන්ටනෙට් කනෙක්ෂණය කවශ වෙන්න ඇත වලට පෙන මගත් මේ වෙද ඉන්ටෙන්ට් කනෙක්ෂන්ස් ඩිස්කනෙක් කල තියන්නේ සම්පූර්ණ මෝෆ්ලයින් මේ ෆීචස්ටි පාවිච්චිකන් පුල ඉති ම මුලිම කතා කරන ජෙනරේට විටස් කන ෆීචක් ගැන ඊට කලින් මුලින්ම මං ඉමේජක් ඔපන් කරගෙනන්න ඇති වාලට සමහට මේජක් තියෙන මට ඔබ්ෙක්ට රිම කරගන්න ඕන වෙලා ඇති තෙද ගොඩක් ගොඩක් වෙලාට ෆොටෝශප් ගැනවල් දන්නවන ඒ ෆොටෝශප් සොප්ටක් වල පාවිශ කරන ඉතින් එහම අවශ්‍ය වෙන්න මේ වැඩ බොහොම ඩේසස් මාරම කොලිට විදිහට වාට මේ මක් සෝෆ්ටගේ ෆොටෝස් කියන සොෆ්ටය කර කරගන්න පුළොන්ගම තියෙනවා ඉතින් වාලට කරගතින මුලින්ම මේජ එකක් වාලා ඕපන් කරගන්න මේජ ඔපන් කරම වලට උඩ එඩිට් කියල බන්න බලාගන්න හම්බේ මෙත ෂොට් කට්ය තින වට කොටල් සහ කොටරෝල ගත්තක ඒ ප්‍රෙස් කරහම ඩිට් කියන මෙනු ඕපන් කරගන්නපුුව එහ නැත මේ කලික් කරන්න ඉතින් මේ කලික් කරට පස්සේ ඔන්නවාට මෙතන උඩ ඔප්ෂන්ස් ටික බලාගන්න පුළන්කම තිය හරි මෙතන උඩවාලට පෙනවා මක් එක මකන එකයි කරන එකක් ඒයි කියල සඳහන් කර දෙෙන අන්නේ අයිකනෙකවාලා කලික් කරන්න ඕනේ ඉති ඒයිකනෙ කලික් කරට පස්සේ ඔන්නවාලට බ්‍රශ් එකක් බලාගන්න පුළුවන්කම තියෙන දෙවාල මකර ඔබ්ජෙටරිම කරනට ඉමේජ්ක සූම් කරගන්න පුළුව දැන් ඒවගේ වාට මෙතන පැත්තෙන් වාට බ්‍රශ්ක සයිසක ඇජස් කරගන්න පුළුව වාලට ඕන ගාන්ට මේක ඇජස් කරගන්න පුළන් බ්‍රශ්ක සයිසක දැම්මම් මෙතැන්දේ මේ ඉන්න කුරුල්ලෙක් රිම කරන දැම් මෙතැන්දී මගේ බ්‍රශ්සයිසක මේකට ගැලපෙනසා ම මේ ගාන්ට තියාගන්න හරි වාට කරන්තින මේකුට කලික් කරන්න විතරයි වාලට පේනවා එතන එහෙම එකක් තිබ්බද කියලත් හොයන්න බැරි ගාන්ට මේක රිම වෙලා තින්න බලන්න කොච්චර කොල්ටිද කියලා ති වාටයක් ලොක බ්‍රස්සයිසය කොන්න මෙතැදි මේක සයිස හදාගන්න පුළුවන් හරි මෙම ඔබ්ජෙක්ටකුට කලික් කරන්න විතරන්න මේ වාල්ට ඔන්න දැම් බලන්න මෙතන පොඩි දෙසක් හිට්ටන එහෙමුණොත් වාලට මේක බැක් කරන්න පුළන් මෙතන තින අන්ඩු බට්නක තියෙන ඒකින් වාලට අප හදාගන්න පුළන් ඇ බ්‍රශ්සයිසක වාට ගැලපෙනම ගාන්ට හදාගෙන ඒ ඔබ්ජෙක්් එක වාලට රිමූ කරන්න හැකියාව තියෙනවා හරි ඒවගේ මෙන්න මෙහෙම වාට කලික් කරාට පස්සේ එහෙම බ්‍රශ් කරලත් ඔන්න මේ විදිහට මෙතන් තියෙන ගක ඔබ්ෙක්් ඇතිනවන එක රිම කළ දාන පුළොන්කම තියෙන ඔහොම ලේසි එක කලික් කරන්න වශ වෙන්නෙත් නැහැ නිවාල් පෙන කොයිතරම් පෝෆෙක්ලි මේක රිමුවෙනවා ගර ෆොටෝශප් පලින් කරන වගේ පට්ල වැඩක් මේකින් ගන්න පුළුවන් වාලාට ඉති මේ විදිට ඕන ඔබ්ෙක්්ටක් වාලට මේක රිම කරගන්න පුළොන්කම තියෙනවා හරි ඊළඟට මං කතාගන්න ෆීච එක තමයි වාල්ට මෙතන ඊළඟට බලාගන්න පුළන් අයිකන්න එකක් බැක්ග්‍රවන්් එකක් එක යයි කියල හලදින අන්නේ එකකුඩ කලික් කරන්න ඒකුට කලික්කරබවා මේ මේජ්ජක තියන බැක්ග්‍රවන්් එක මේක තියෙන ඒයි සිස්ටම එක හඳුරගෙන ඒක රිමූ කරනවා හරි වාලට පුළුවන් මේක රිමූ කරනවට අමතරව මේ බැක්ග්‍රවන්් එක බ්ලය කරගන්න පුළුව වාල ඕන බ්ලය කරන්න ඕන කොච්චරද කියලා තීරණය කරන්න පුළ මෙතන තියෙන මේ ජස්මන් බායකි ඒවගේ මාර බැක්ග්‍රවන්් රස්ටූල් කියලක් තියෙනවා ඒක පාවිච්චි කරලා වාට මේක බැග්‍රවන්් එක හරියට සිලෙක්ටුන් නැත්ත මේ බ්‍රස්ටූල් එක පාවිච්චි කරලා කොයි කොටසද සිලෙක් වෙන්න ඕන කියන එක තීරණය කරන්න පුළුව වාල පෙන කම්පලෙක් මේජෙකුණත් මාර හොඳට බැග්‍රවන්් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ සොෆ්යකට එනිසා ෆොටෝශප් කලින් කරගත්ත වැඩ ගොඩක් වාට මේකින් ඩේසින් කරගන්න සාමන පොඩි වැඩකට ෆොටෝශප් ගෙන කන ඉන්න නෑ මේක හහ වාට වැඩි කරගන්න පුළන්ගම තියෙනවා ඉතින් ඊදමතර මේක බැග්‍රවන්් එක රිමූ කරන්න පුළන්ක වන ඒ විතරන්නවාට බැග්‍රවන්් එක රීපලස් කරන්න පව පුළුව ඒ නොදාට බැග්‍රවන්් එක වෙනස් කරන්න පුළුවමට මේක වට කැමතිට බැග්‍රවන්් එක තැති වෙනස් කරගන්න පුළුව මොකරවාට දැ කලින් තිබෙ තියෙන්වන මේක රිසෙට් කරන්න පුළුව රිසෙට් කරහම අර කලින් කරපටි ඔක්කොම මැකිලයනවා ඉතින් වාල් දැහිතනක බැග්‍රවන්් එක කොන්නවා රීපලස් කර හරි දැවට මේ සේව කරගන්න ඕන මෙතන උඩ තින සේව ඔප්ෂන්ස් කෙලක අන්නේකුඩ කලික් කරන්න මෙතැන් දෙවාට මේ ඉමේජ්ජකම මේකම සේව කරන්න පුන තුට අයිවට මේ ඩික් කරන්න බෑන නිසා මං රකමන් කන මේ සේවස් කොපි කියල දෙනක රජන මේජක අමත තව මේජක් විදිහට වාට මේ සේව කරගන්න පුළුව ඉන්න මේ දෙට වාට ෆයිල් පාත සිලෙක් කලා එත සේවකින් බන්න ආසමයන මෙතන කලින් මේජිකත් මේ නම තියනිස මන් නම වෙනස් කරගන්න හරි ඉට සේව කෙනෙ දුන්නම් ඒ මේජ්ජක පලාට සේව කරගන්න පුළොන්කම තියෙනවා හරි
හරි අපි ඊළඟට කතා කරන තුන්වෙනි ෆීචර් එක තමයි මේ අපිට පුළුවන් ඉමේජ් එකේ තියෙන ටෙක්ස්ට් එක OCR කරගන්න මේ ක්‍රමය. හරි. ඒ කියන්නේ ඔයාලා ටෙක්ස්ට් එකක් ඉමේජ් එකේ තියෙන ටෙක්ස්ට් එකක් කොපි පේස්ට් කරන්න පුළුවන් මට්ටමට හදා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඔයාලට වෙනම ඉන්ටර්නෙට් ටූල්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන සොෆ්ට්වෙයාර්ස් ඕනේ නැහැ. මේකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක දැනගෙන ඉන්න ඔයාලට ගොඩක් වැදගත් ඉස්සරහට. ඉතින් මම සාම්පල් ඉමේජ් එකක් මෙතෙන්දි සිලෙක්ට් කරා. ඉතින් ඉමේජ් එක සිලෙක්ට් කරාට පස්සේ ඉතින් ඔයාලට පේනවා මේ ඉමේජ් එකේ මේ යට මැද හරියට වෙන්න ස්කෑන් ටෙක්ස්ට් කියලා පොඩි බටන් එකක් තියෙනවා. හරි. අන්න ඒ බටන් එක ඔයාලා ක්ලික් කරන්න විතරයි ඕනේ. එතකොට ඔයාලට පේනවා ඔයාලගේ ඉමේජ් එකේ තිබෙන ටෙක්ස්ට් එක මෙයා අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් ඔයාලට මොකක් හරි ටෙක්ස්ට් එකක් කොපි කරගන්න ඕන නම් ඔයාලට මේ පේනවා අර ටෙක්ස්ට් අයිකන් එක තියෙනවා. ඉතින් ඒක උඩ අර සාමාන්‍ය ටෙක්ස්ට් එකක් කොපි පේස්ට් කරනවා ක්ලික් කරලා ඒක උඩ රයිට් ක්ලික් කරලා මෙතන කොපි ටෙක්ස්ට් කියන එක දෙන්න තියෙනවා. හරි. ඒකට ටෙක්ස්ට් එක කොපි වෙනවා. ඉතින් ඔයාලට හිතන්න කොහොමද ටෙක්ස්ට් එකම කොපි කරගන්න ඕන මෙන්න ඔක්කොම ටික සිලෙක්ට් කරලා කොපි කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් මේක මාරම යූස්ෆුල් ෆීචර් එකක් වෙයි. ගොඩක් අය නැත්නම් ඉමේජ් එකක් බලාගෙන ටයිප් කරනවට වඩා ගොඩක් වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා දන්නේ නැති සමහර ෆීචර්ස් ටිකක් ඔයාලා අද දැනගන්න ඇති. ඉතින් මේ ෆීචර්ස් අද ඊයේක නෙමෙයි ඇහෙන කාලෙක ඉඳන් තිබ්බ ඒවා. ඒ වුණාට මේකෙන් හරියට වැඩක් ගන්න අය හිටියේ ගොඩක් කීප දෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් channel subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක like එකක් දාන්න. ඔයාගේ මේ වීඩියෝස් ඉස්සරහට ඕනද කෙනෙක් ගෙනත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක ඊළඟ වීඩියෝ එකක් ගේන්න ලොකු උදව්වක් වෙයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.